උදේ පාන්දර අවදි වෙනකොටම කල්පනා කරන්න ඕන මා සරණ ගිය බුදුරජාණන් වහන්සේ මෙන්න මේ වෙලාවට අවදි වෙලා අනන්ත සක්වලක පිහිට විය යුතු සත්වයන් දෙස බලන මහා කරුණා ඥාණයට මහා කරුණා සමාපත්තියට සමවැදිලා ලෝකයේ දෙස බලා වදාලා නේද මෙන්න මේ වෙලාවේ දෙවුර වසාගෙන පාත්‍රා ධාතුව ශ්‍රී හස්තයේ තබාගෙන ගෙපිලිවෙලින් පින්ඩපාතේ වැඩම කළා නේද මෙන්න මේ වගේ වෙලාවකේ මහා මුනි රජුන් සොඳුරු වනාරණකට වෙලා ඒ දානි වැළඳුවා නේද මෙන්න මේ වගේ වෙලාවක මහමගදී හෝ වෙන යම් තැනකදී හෝ ශ්‍රාවකයන් අමතා මහා කුළුණින් ශාන්ත ධර්මයේ දේශනා කළා නේද මෙන්න මේ දහවල් කාලේ බුදුරජාණන් වහන්සේ සමාපත්තියට සමවැදුණා නේද හැම මොහොතකම අප්‍රමාදීව නේද කල් ගෙව්වේ අන්න එහෙම කල්පනා කරනවා පින්ඩපාතේ වැඩම කරලා සුවඳ කුටියට වැඩලා ඉන් අනතුරු පුංචි වෙලාවක් විවේක අරගෙන ඉන් අනතුරුව පැමිණෙන අප්‍රමාණ පිරිස් අමතා කලකිරෙන්නේ නැතිව එපා වෙන්නේ නැතිව ධර්ම දේශනාවේ හානියක් නොකර මහා ධර්ම ගංගාව දෙවි මිනිසුන්ගේ හදවත් වෙත යොමු කළා නේද මොන කරුණාවකින්ද එහෙම සිද්ධ කළේ කියලා සිහි කරනවා කිසිදාක වෛර කරපු අයට වෛර කරේ නැහැ ඒ හිතේ කිසිම රාගික බැඳීමක් තිබුණේ නැහැ ඉපදුනේ ශාක්‍ය කුලයේ ලැබුණේ රජකමක් ගෙව්වේ රාජකීය ජීවිතයක් රූපෙන් ලස්සනම කෙනා කටහඬින් මිහිරිම කෙනා ඒ උතුමන් වහන්සේ ඒසා සිරිමත් සැප සම්පත් තිබියදී මානෙන් උදම්මුනේ නෑ බොහොම නිහතමානී ලේසයෙන් මේ මුළු ලෝකයටම ආදර්ශය ලබා දුන්නා සීල රහතන් වහන්සේලාගේ අනුත්තර නායකත්වයේ ධර්මින් සීල පසේ බුදුරජාණන් වහන්සේලාගේ අනුත්තර අනුශාසකත්වයේ ධර්මින් ඒ උතුමන් වහන්සේ මේ ලෝකය බබළුවපු හැටි ශ්‍රාවකයන් නිතර මෙනෙහි කරනවා පින්වතුනි මානසිකාර්ය තුල සියලු උදාර ගුණ ජීවත් වෙනවා වැඩෙනවා ප්‍රගුණ වෙනවා පෝෂණය වෙනවා මේ හිත ක්‍රමානුකූලව හදන ශ්‍රාවකයාගේ නිතර හදවතේ පිහිටවිය යුතු ගුණය තමයි බුද්ධානුසති භාවනා ගුණය ගිහි වේවා පැවිදි වේවා කවුරු වුණත් ශාස්ත්‍රෝන් වහන්සේ අමතක කළොත් පින්වතුනි ධර්ම මාර්ගයේ මොනම දියුණුවක්වත් නැහැ ශාස්ත්‍රෝන් වහන්සේගේ මනෝහර ජීවිතයට බැඳී ගිය හදවතකින් අවදි වෙලා ඉන්න සෑම මොහොතක්ම ගෙවන්නට ඕන ඒ වගේම ඒ බුදුරජාණන් වහන්සේ ගැන හිතා ඒ බුදුරජාණන් වහන්සේ මේ ලෝකයට දායාද කළ සරියුත් මුගලන් පරම්පරාවේ මහාසී මුනිවරු ගැන හිතා පින්වතුනි අපේ ජීවිතයේ වැරදි තැන් නිවැරදි කර ගන්න ඕන අපි බොහොම සුවච වෙලා කීකරු වෙලා දඩබ්බර අදහස් අතහැරලා පව් තබන අදිෂ්ඨාන සීලී වීර්ය බලය හිතේ ඇති කරගෙන අදම අප්‍රමාදී භාවය මේ හදවත තුල පිහිටුවිය යුතුයමයි පින්වතුනි සැනසෙල්ල හොයනවා